තරුණියකට ආදරය කරන තරුණයෙක් ගැන තමයි කියන්නේ. ඒක මගේ ජීවිතයේ අත්දැකීම් මට තියෙනවා ඒ වගේ වෛද්‍යවරයෙක් විදියට. ඒක හරි සුන්දරයි. ඒක සුන්දරයි කියලා කියන්නේ හරි විරලයි. ඔහු දැනගෙන තමයි ආදරය කරන්නේ. ડિප්‍රෙෂන් තියෙනවා කියලා දැනගෙන. ඔව් දැනගෙන තමයි ආදරය කරන්නේ. ඒ අයට ආදරය ගොඩක් අවශ්‍යයි. ඇත්තටම ඒ අයට තමයි ආදරය නැති වෙන්නේ. ඇත්තටම කවිංග මේ දැන් ඒ ගීතයේ අවසානයේදී ඇයගේ ජීවිතයට හානි කරගන්නවා. එතකොට ඒ වගේ සියදිවි හානි කර ගැනීම වලින් ආසන්න වශයෙන් 3000ක් විතර ලංකාවේ නැතිවෙනවා. අවුරුද්දකට. ලෝකෙ ලක්ෂ 8ක් විතර. ලෝකෙ මිලියන 200කට වගේ ලෝකෙ ડિප්‍රෙෂන් කියන තත්ත්වය තියෙනවා. එතකොට සියදිවි හානි කර ගැනීම වලට ප්‍රධාන හේතුවක් තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි ඇත්තටම ගේන මාතෘකාව තුළ අපි උත්සාහ කරන්නේ මේ වගේ ජීවිත අපිට අහිමි වෙනවානේ. එතකොට මේ ප්‍රතිකාර හරියට ගත්තොත් ඕක සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා අන්නේ පණිවිඩය තමයි මෙතනින් අපි ගෙනියන්න උත්සාහ කරන්නේ මේ ලස්සන ඒ කියන්නේ සෞන්දර්යාත්මක දෙයක් එක්ක සමාජ පණිවිඩයක් ගෙනියන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම කළා ඉතින් අපිට එක ජීවිතයක් හරි බේර ගන්න පුළුවන් වුණොත් මම හිතනවා ඒක වටිනවයි කියලා. තව මේ කියන්නේ අපි ඩිස්කෂන්ස් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගීතෙන් පමණක් ඒක වෙන්නේ නැහැ. හැබැයි අපි අර කලා නිර්මාණයක් තුළින් දෙයක් පවසනකොට අපි කියනකොට ලෙක්චර් එකක් කරනවට වඩා මම හිතන්නේ ඒක අපේ බ්‍රේන් එකේ හොඳට ඒක රඳා පවතිනවා.